අයිබෝවන් මගේ ප්‍රිය හිතවතුන් සෑම දෙනාටම අද ඔබේ The You Space වෙතින් තවත් සුවිශේෂී විශේෂාංගයක් ආරම්භ වෙනවා You Talks. ඉතින් අද You Talks අපේ පළමු වැඩසටහන හැඩ ගන්වන්නට මාත් එක්ක එකතු වෙලා ඉන්නවා හැඩකාරියක්. ඇය උදාංගි. අයිබෝවන් උදාංගි. අයිබෝවන් දර්ශන. ඉතින් මම හඳුනලා දෙන්නම්. හඳුනගන්න ඇය උදාංගි දිසානායක සෙන්කඩගල පුරවරයට මේ කන්ද උඩරටට අභිමානයක් එකතු කරපු රැජිනා කිව්වොත් නිවැරදි. ඇය තමයි මෙවර top model 2026 Mrs. Sri Lanka pageant එක නේද? first runner up කිරුල හිමි කරගත් වාසනාවන්තය. ඉතින් ඇය රැජිනා අද අපි ඔබ වෙත ගෙන ආවේ ඇයත් සමග සොඳුරු පිළිසඳරක් ඉතාමත් වටිනා කතා බහක් වේවි අවසානයේ තෙක්ම නරඹන්න කියලා ආරාධනා කර සිටිනවා. ඇත්තටම මම ස්තුතිවන්ත වෙන්න ඕනේ අද අපි ආරාධනෙ පිළිඅරගෙන The You Space වෙනුවෙන් ඔබේ මේ පැමිණීම මේ වැඩසටහනට සහභාගී වීම පිළිබඳව. මටත් ගෞරවයක් තිබෙනවා ඔබගේ ප්‍රථම වැඩසටහනට මේ You Space වෙනුවෙන් මූල ආරම්භය ගන්නට මංගල වැඩසටහනට ආරාධනා කිරීම පිළිබඳව මට ඉතාම ගෞරවයි. මම විශ්වාස කරන දෙයක් තමයි හොඳ හිතින් හොඳ දෙයක් දෙන කෙනෙක් එක්ක වැඩක් ආරම්භ කරොත් ඒක සාර්ථක වෙනවා කියන එක. ඉතින් මම දන්නවා උදාංගි ඔයා ගොඩක් ධනාත්මකව හිතන කෙනෙක්. අනිත් එක හොඳ ආකල්ප තියෙන කෙනෙක්. හැම පැත්තෙම මම දකිනවා පර්ෆෙක්ට් විදියට ඔයාව. Thank you for the compliment. ඉතින් උදාංගි ඔයාගේ නම උදාංගි දිසානායක. මම දන්නේ එහෙමයි. ඇත්තටම අපි මුලින් කතා කළේමු ඔයා ගැන විස්තර. උදාංගි කියන්නේ කවුද? ඔයාගේ වචන වලින් කියනවා නම්. මගේ හරි නම ඇත්තටම වර්ඩ් සර්ටිෆිකේට් එකේ තියෙන උදයන්වනි. උදේ ඉපදුන හින්දා තමයි නම දාලා තියෙනවා. ඊට ඉදිරියේ මලක් වගේ ඉපදෙන නිසා දාලා. ඊට පස්සේ මම ඉස්කෝලේදීත් ඒ නම භාවිතා කරා. ඊපස්සේ මගේ සෝෂල් මීඩියා වලට යනකොට ෂෝට් නේම් එකක් වුණා. ඒතරම සඳහා තමයි මට ඉස්සෙල්ලා මේ නම කතා කරන්නේ උදාංගි කියලා. මම මගේ Facebook page එක පටන් ගත්තේ උදාංගි කියලා. අද මම ඔෆිස් එකට උදාංගි වුණා. ඉතින් තුනම උනාට මම හිතන්නේ මම පොඩි කාලේ ඉඳලම තනියම දේවල් කරගෙන කාටවත් කරදරයක් නැතුව තනියම තමන්ගේ දේවල් කරගන්න පුළුවන් කෙනෙක්. බස් එකේ යන තැන ඉඳලම එහෙමයි කාගේවත් ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ. ඒක අම්මත් මට පුරුදු කරලා තියෙන දෙයක්. මේ දක්වා අපි ගමනේදී self confidence කියන දේ මට තිබුණ කෙනෙක් සහ කරන දේ හැම වෙලාවෙම හරියට කරන්නට උත්සාහ කරපු කෙනෙක්. සහ ඉතින් ඒ සමහර වෙලාවට මගේ පොඩි පොයින්ට් එකක් තියෙනවා පොඩි ඇග්‍රෙසිව් වෙනවා. හරි අනිත් අයකට මම ඒ දේ බලාපොරොත්තු වුණා. ඒක කියන්නේ අපි හොඳ වෙන තරමටම අනිත් අයත් අපිට හොඳ වෙයි කියන එක. ඒක මම බලාපොරොත්තු වෙන හැබැයි එහෙම නෑ. අනිත් අයගේ මිස්ටේක්ස් තියෙනවා. ඉතින් ඒවා අපි බෑ කරන්න ඕනේ කියලා මම කාලෙත් එක ඉගෙන ගත්තා. ඉතින් ඒ තමයි මම ගැන කෙටියෙන්ම කිව්වොත්. උදාංගි ඔයා මේ ගෙනාපු කිරුල පිටපස්සේ ලොකු කතාවක් තියෙනවා. මම කැමති දැනගන්න මෙහිම මේක බලන් ඉන්න. අපේ කාන්තාවන්ට විශේෂයෙන් මොඩලින් කියන ෆීල්ඩ් එක කාන්තාවකට සුදුසුයිද? මොකද එහෙම මතයක් තියෙනවනේ. ඇත්තටම ඒ කියන්නේ මොඩලින් විතරක් නෙමෙයි රේෂා. මොන දේ කරත් කාන්තාවක් ඒක හරිදී හරි විදිහට හරි තැන කරන්නේ කොහොමද කියන එක අපි දැනගන්නට ඕන. මම කලින් කිව්ව එක දවසක අපි පරිප්පු හොද්දක් හදුවත් ඒක හරියට හදන්න බෑනේ. ඒක අඩුපාඩු තියෙන්න බෑ. සහ පරිප්පු හොද්ද හදන්න මේ මොහොත ගැලපෙනවද? ඒක මෙතනට සුදුසු වෙනවද? සහ පරිප්පු හොද්දත් එක එක විදිහට හදන්න පුළුවන්. තෙල් දාන්න පුළුවන්, පිටු දාන්න පුළුවන්, මිල් දාන්න පුළුවන්, මිරිසට පුළුවන්. ඒ වගේම තමයි මේ නිරූපණ ශිල්පයේ ඒවා තමන්ගේ ජීවිතේ මොනෑම කටයුත්තක් කරන්නට ගියත් ඉරේෂ අපි ඒක හරි තැනට අප්‍රෝච් කරන්න ඕනේ.
නිරූපණ ශිල්පය කියන්නේ මම පිරුලක් වෙන්නට කරපු දෙයක් නෙමෙයි. මගේ මනස මයින්ඩ් එක රිලැක්ස් කරගන්න හොබි එකක් විදිහට මේකෙන් මොකක්ද මේක කියලා මම පොඩි එක්ස්පෙරිමන්ට් එකක් කරා. මොකද මට ඕනේ වුණා මගේ මේජර් පර්පස් එක උනේ මොඩලින් ත්‍රූ මේ ලංකාවට ඩොලර් ගේන්නේ කොහොමද කියන එක ගැන පුංචි පණිවිඩයක් දෙන්නට. මම දකින්නේ ලංකාවෙන් සල්ලි එළියට යෑමක් විතරයි. මම ෆයිනෑන්ස් ෆීල්ඩ් එකේ කෙනෙක් විදිහට කවුරුත් කරලා තිබෙන්නේ නැති සහ හිතලා නැති දෙයක් විදිහට සහ මගේ ඇත්තටම හොබි එකක් විදිහට මේක කරන ගමන් මේ මැසේජ් එක දෙන්නේ කොහොමද කියලා මට කියන්න හිතුණා. ඒ ඔස්සේ තමයි මම මේක පටන් ගත්තේ. එහෙම නැතුව මම කිරුලකට යනවා, මම කිරුලක් ඔල්වේ දාගන්නවා කියන ඒ ප්‍රෙෂර් එක, ඒ ස්ට්‍රෙස් එක කවදාවත් මට තිබුණේ නැහැ. හරිම රිලැක්සි තමයි මම මේක කිරුවේ. ඉතින් ඔබ කරන දේ හරියට කරන්නට ඕනේ. මේ දරියෝ එනවා මේ මම දැකලා තියෙනවා චයිල්ඩ් මොඩලින් වලට පොඩි බබාලා ඉන්නවා. ඊට පස්සේ අවුරුදු 13 ඉඳලා අවුරුදු 45 50 වෙනකන් ගෙන entrepreneursලටත් මේ top model ආයතනයේ මේක කරලා තමන්ගේ බිස්නස් එක ඉදිරියට ගෙනියන්න පුළුවන් හැකියාවක් ගොඩනගා ගන්නට අවස්ථාව ලබා දීලා තියෙනවා. මගේ ආදරණීය ගුරුතුමිය ත්‍රිකලාධාරණී මහත්මිය 2017 වර්ෂයේ විශ්ව විවාහක රූරචින තරගාවලියේ මිසානස්ටි ටයිප් එක ලංකාවට ගෙනාවේ අය. ඉතින් ඒ වෙලාවේදීත් ඔබ මොන දේ කරා දැන්? ඔබ මුංචි ළමෙක් නම් මට තියෙන්නේ දියණියක්. ඔව්. එක්සෑම් එකක් කරත් අපි ඒක හරියට ඒ මොහොතේ පාඩම් කරා. පන්ති ඉගෙන ගත්තත් ඔයගොල්ලන් මේ වෙලාවේ එතනට ගිහිල්ලා ටීචර් කියන්නේ මොනවාද ඒක හරියට ඔලුවට දාගෙන පොතේ නෝට් එක ලියා ගන්නවා. බස් එකක ගමන් කරත් අපි ආරක්ෂාකාරීව පඩියක් නැගලා බස් එකේ වාඩි වෙලා ලස්සනට යන්න දැනගෙන. ඇඳුමක් කැඳලා තැනකට ගිහිල්ලා කතා කරත්, ඔෆිස් එකේ දෙයක් කරත්, කැම්පස් එකේ ඉගෙන ගත්තත්, අසයින්මන්ට් එකක් කරත්, ඇසස්මන්ට් එකක් කරත්, ඒ මොන අවස්ථාවේදීත් ඒක තමන්ගේ හැකියාව යොදලා උපරිමයෙන් හරි ලස්සනට තමන්ගේ අවුට්පුට් එකක් එළියට දෙන්න. අනිවාර්යෙන්ම. හරි ලස්සනයි මේ වචන ටික ඔයා කියපු. ගොඩාක් වැදගත් අපේ තරුණියන්ට යුවතියන්ට විශේෂයෙන්ම. මම අහලා තියෙනවා උදාංගි මම හිතනවා ඒකත් මම ඒකට රිලේටඩ් කියලා කතා කරන්න පුදේ. ඒ කියන්නේ ලේඩි කෙනෙක්ගේ රූපය කාන්තාවකගේ රූපය ලස්සන වූ පමණින් වැඩක් නැහැ. ක්වොලිටිස් සහ එයාගේ පර්සනැලිටි එක තුලින් ඒ රූපය පේන්න ඕනේ. ඒ මතය ගැන ඔයා මොකද හිතන්නේ? මම ගොඩක් විශ්වාස කරන දෙයක් ඒක. ඔබ හරිය යුරේෂා. මොකද මොනදී තිබුණත් පෞරුෂත්වය කියන දේ කියන්නේ ඔබ උස වුණත්, කළු වුණත්, සුදු වුණත්, කෙට්ටු වුණත්, මහත වුණත්, මිටි වුණත් ඔයා සමාජයේ ඔයාට මොන විදිහේ දේවල් කිව්වත් අපි අපේ පර්සනැලිටි එක පෞරුෂත්වයේ හරහා ඒ සියලුම ප්‍රශ්න අපිට निराකරණය කරගන්නට පුළුවන්. එතකොට අපි කොණ්ඩේ පීරන විදිහ, අපේ මූණට ක්‍රීම් ටිකක් ගන්න විදිහ, ඇඳුමක් අඳින විදිහ, ඇවිදින විදිහ, කතා කරන විදිහ, සෙරෙප්පු දෙකක් දාන විදිහ, ඒක දැන් අපි වෙඩින් එකකට යනවා නම් මාල 7ක් දාලා පොරුවක් උඩ ඒක ශ්‍රී ලංකානු සම්ප්‍රදාය කුලව ඒක කරනකොට අපි ඒකට ගෞරවාන්විත විදිහට යනවා. අපි ෂෝට් එකක් ඇඳගෙන ස්කින් එකක් නැගගෙන වෙඩින් එකට යන්නේ. එතකොට ඒ අන්න එතනයි පර්සනැලිටි කියන දේ තියෙන්නේ. එතකොට පෞරුෂත්වයේ තුලින් තමයි ඔබේ රූපය සියලු දේම එළියට එන්නේ. සහ මොනතරම් ලස්සන මේකප් එකක් දැම්මත් මොනතරම් ලස්සනට කොණ්ඩේ හදාගෙන හිටියත් වැඩක් නෑ යුරේෂා. ඒ කුඩා දරුවා ඉපදුන දවසේ ඉඳලම අපි දරුවාගේ අපි අම්මලා විදිහට ඔබට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. පෞරුෂත්වය තමයි වඩා වැදගත් වෙන්නේ. ඒක කරන්නේ කොහොමද කියන එක. එතකොට තමයි එයා මේ තනියම දේවල් කරගෙන මේ ලෝකෙ ඉස්සරහට යන්න පුළුවන්. මම හිතන්නේ මගේ පවුලෙන් ඒ පෞරුෂත්වය කියන දේ තමයි වැඩිම ලැබෙන්නේ. මගේ අම්මා ගුරුවරියා. හැමතිස්සෙම බැලුවා මගේ අප්පච්චි ආමි ඔෆිස් එකේ. ඉතින් ඕන් මගේ ලොකු අත්තා වෙද මහත්තයෙක්. මම ඔහුගේ ගත්ත දේවල් තිබුණා පුංචි කාලේ. පෞරුෂත්වය කියන දේ තමයි ඒගොල්ලෝ ඒ හැම තැනම මේන්ටේන් කරන්නේ. අඳුම පැළඳුම කියන එක නෙමෙයි. එතකොට ඒ ගමේ සමාජය ඇතුළේ මගේ අත්තම්ම ලොකු අත ජීවත් වුණ විදිය, ඊට පස්සේ මේ රසාව කරන තැන, මගේ අම්මා අප්පච්චි හිටපු විදිය. ඉතින් අපේ ඇඟටත් මම හිතන්නේ ඒක තමයි කාවැදිලා තියෙන්නේ.
මොන ඇඳුම ඇඳන් මොන විදියට හිටියත් වැඩක් නෑ යෝෂ. පෞරුෂත්වයේ ඔබට පෞරුෂත්වයක් තියෙනවා. හැමෝටම පෞරුෂත්වයක්. ඒක අපි පොලිෂ් අප් කරලා එළියට ගන්න ඕනේ. ඇටිටියුඩ්ස් හරියට හරි ආකල්ප තුලින් ඒක මනසේ ඉඳලා එළියට එන්න ඕනේ දෙයක් නේද? මවාපෑමක් තුලින් වැඩක් නැහැ. හදවතින්ම දෙන්න ඕනේ. ඔබ කියපු වචනේ ඉතාම වැදගත් මේ සමාජයට ආකල්ප දියුණු වෙන්නටම ඕනේ. පෞරුෂත්වයේ ගොඩ නැගෙන්නට බොරුව වංචාව රංගපෑමකින් පෞරුෂත්වය. මොකද දැන් මේ මොහොතේ මම ඔයත් එක්ක මේ විදිහට කතා කරලා මම එළියට ගියාම මගේ පෞරුෂත්වේ නැත්තම් එතන මම කරලා තියෙන රංගපෑම. ඒක ඉතාම පුංචි කාලයයි තියෙන. ඒකට පැවැත්මක් නැහැ. ප්‍රිටෙන්ඩ් කරලා වැඩක් නැහැ. සැබෑ රූසපුව එළියට එන්නේ වාගේ ඇටිටියුඩ් සහ පර්සනැලිටි එක තුලින් විශේෂයෙන්ම කාන්තාවකගේ. කොච්චර ලස්සන කෙනෙක් වුණත් හැසිරෙන විදිය කැතයි නම් එයාට සමාජය තුළ ලැබෙන්නේ හොඳ ප්‍රතිරූපයක් නෙවෙයි නේද? හරි. උදාංගි එතකොට කියන්න බලන්න මම ආසයි දැනගන්න ඔයාගේ මේ කවුන් එක දක්වා යන ගමන තුලදී ඔයාට පවුලෙන් කොයි වගේ සහයෝගයක්ද ලැබුණේ? මගේ ශාපි මහනුවර නගරේනේ සංස්කෘතික රාමුවක් තුළ ජීවත් වෙන්නේ. ඉස්සලම බේසික් කෝස් එකට මම යනකොට කිව්වේ මේක පර්සනැලිටි ඩෙවලොප්මන්ට් කෝස් එකක් කියලා තමයි අතට මගේ ගෙදරට. ඊපස්සේ මම ඒකට ගිහිල්ලා ඒ කෝස් එක ඉවර කරාට පස්සේ ඇත්තටම මේකේ පර්සනැලිටි ඩෙවලොප්මන්ට් සයිඩ් එකක් තියෙනවා නේද? තියෙනවා. අනිවාර්යයෙන්ම තියෙනවා. දවස් 8 ඇතුළත මේ බොහෝ කට්ටියකින් හොඳ ඉම්ප්‍රූව්මන්ට් එකක් ගන්නවා. ඒ කියන්නේ අරිදින විදිහ මොකද පුංචි උදාහරණයක් කියන්න ඕනේ මගේ මේ මම ටිකක් බ්‍රෝඩ් කෙනෙක්. ඒ නිසා මගේ මේ ෂෝල්ඩර්ස් පොඩ්ඩක් පහළට නැමිලා බෙන් වෙලා තිබුණේ. මම ඒ වැරද්ද හදාගත්ත ඒ දවස්වලට ඇතුළත. ඒක මගෙත් එක්කම මේ මගේ යාළුවෙක් කියා සජිනි හේරා එයා මට ටික දවසක් යද්දි කිව්වා උදා ඔයාගේ බෙන් එක දැන් නැති වෙලා කියලා. එයා ඒක මොනිටර් කරලා තිබුණා. මම හැමතිස්සෙම ඒ වෝකින් පොස්චර් එකේදී ඔරේෂා අර මැඩම් උගන්වනවානේ කෙලින් කරගන්න ෂෝල්ඩර්ස් කෙලින් කරගෙන මෙහෙම යන්න ඕනේ කියන්නේ. ඒක මම ඒ try කළා ඊට පස්සේ මම ඔෆිස් යද්දි මම දැන් යන්න ඕනේ මෙහෙම ඇවිදින්න ඕනේ මෙහෙම කියලා ඒ කුදු ගතිය මගේ නැති වුණා. ඒක මම ගත්ත ලොකු achievement එකක්. එතනින් අනිත් ඒවා කෙසේ වෙත්. එතන ඇවිදින විදිහ කතා කරන විදිහ ඔය තියෙන ඒ කෝස් එක ඇතුලේ බේසික් එතික්ස් ඒ ටික කරනවා. මම දැන් ඒ දවස්වල නම් ඉංග්‍රීසි කෝස් එකකුත් තිබුණා දැන් තියෙනවද මම දන්නේ. ඒක පුංචි වතන ඉන්ටර්විව් එකකට ගියාම කොහොමද කතා කරන්නේ කියලා. ඒජ් ලිමිට් එකක් තියෙනවද කෝස් එකට? 13 to 45 වගේ තමයි ඒ දවස්වල තිබුණේ. දැන් මම හිතන්නේ ඒක චුට්ටක් ඒක ඩ්‍රැග් කරලා ඇති. 46, 47, 48 වගේ වෙනකන් ඒක ට්‍රැක් වෙලා ඇති. මොකද රික්වෙස්ට් එනවා. entrepreneurs ලාගෙන් රික්වෙස්ට් එනවා අපිවත් ගන්න මේකට කියලා. ඒ නිසා මම හිතන්නේ ඒජ් ලිමිට් එක වැඩි කරලා ඇති. බේසිකලි ඒ entrepreneurs ලා එතෙන්ට ආවම ඒගොල්ලන්ගේ බිස්නස් එකට කොහොමද මේක approach කරගන්නේ කියන තැන ඒක ලොකු වාසියක් තියෙනවා එතන. උදාහරණයක් එතකොට මම කැමතියි දැනගන්න වගේ වෘත්තීය ගමන ගැන වෘත්තීය ජීවිතේ කොහොම එකද කොහෙද වර්ක් කරන්නේ? දැනට වැඩ කරන්නේ නම් මහනුවර ගණක අධිකාරී කාර්යාලයේ ශ්‍රී ලංකා ටෙලිකොම් වලදී. ඊට කලින් මම හිටියේ මගේ ඔෆිස් එකේ කොළඹ ෆයිනෑන්ස් එකේ කලෙක්ෂන් ක්‍රෙඩිට් කන්ට්‍රෝල් සෙක්ෂන් එකේ. ඒ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ එතකොට අපි එතනදී ඉන්ස්ටිටියුට් වැඩ කරා ඩාන්සින් මියුසික් ආර්ටික පොඩි කාලින් ළම ඇඟේ තිබිලා තියෙනවා කියන්නේ නේද? කියලා මට හිතෙනවා. සහ නවුසින් වලට ජොයින් වෙලා තියෙනවා කම්පියරින් වලට. මම ඉස්කෝලේ කාලේ නම් ඩාන්සින් මියුසික් වලට මම ලොකුවට වෙලා නැහැ. ඒක ලොකු කම්පිටිෂන් එකක් කරන ලොකු දක්ෂයෝ නෙතන්ට යන්නේ. ඒ හින්දා ඩාන්සින් කියන ඉඳලා නැහැ. මම ඔෆිස් එකට ගියාට පස්සේ මගේ ටැලන්ට් එක දැකලා ඒගොල්ලෝ මට ඉන්වයිට් කරනවා. මම ගිහිල්ලා ජොයින් වුණා කල්චරල් ඇසෝසියේෂන් එකට. ඊපස්සේ ගිහිල්ලා ඊට පස්සේ හම්බුනාට පස්සේ තමයි නුවරට ආවේ. තාම නම් එතන වැඩ කරගෙන යනවා. එතන කොහෙද පාසල් ගියේ? ඒ ගැනත් කිව්වොත් දැන් ඉස්කෝලේ ගැනත් කිව්වනේ තාම. මහනුවර සස් බාලිකා විද්‍යාලය ගර්ල්ස් හයි ස්කූල් එකේදී. මම පර්සනැලිටි කියන දේ තව පාරක් මම කියන්න ඕනේ උරේෂා. පර්සනැලිටි එක කියන දේ මට ඉස්කෝලෙන් මගේ ගෙදරින් ගෙනාපු ඒ මම දන්නේ ජානවලම ආපු දේ
ඉස්කෝලේ ඇතුළේ මම ගොඩාක් පොලිෂ් කරගත්තා. ඒකට ලොකු පිටුවහලක් වුණා මගේ පාසල. අදටත් මම මගේ පාසල වෙනුවෙන් ආයතති. ඒ කියන්නේ හරිම ස්මාර්ට් විදිහට දේවල් කරන්නේ කොහොමද කියන එක තමයි මම මගේ ඉස්කෝලේ ඇතුළේ ඉගෙන ගත්තේ. ඇත්තටම ජීවිතේ අපිට ලැබෙන දෙවෙනි අම්මා කිව්වොත් හරි නේද? අපිව හරියට ෂේප් කරන්නේ පාසලනේ. සහ මැඩම්ලා ගුරුවරු ප්‍රින්සිපල් එතකොට all girls ලා දැන් පාසලින් අයින් වුණාට පස්සේ මම all girls association එකේ member කෙනෙක්. එතකොට ඉස්කෝලේ කාලේ හිටපු ඒ අක්කිලා නෙමෙයි දැන් ඉන්නේ. එතකොට ඒගොල්ලන් ගොඩක් ලොකු තැන්වල ලොකු achievements වලට ගිහින් තියෙනවා. සමහර house wife ලා විදිහට ගෙදර ඉන්නවා. හැබැයි ඒගොල්ලන් මේක ලස්සනට manage කරන house wife කෙනෙක් විදිහට කොහොමද මේ දේවල් balance කරන්නේ? ඒ හැමදේම මම absorb කරලා approach කරා. ඔව් දැන්ලි මම කැමති තව දෙයක් අහන්න ඔයාගෙන්. ඔයා දැන් ටීනේජ් දුවක් ඉන්න අම්මා කෙනෙක්. මම හිතන්නේ දරුවෝ දෙන්නෙක් ඉන්නවා. එතකොට හස්බන්ඩ්ගේ දේවලුයි, ගෙදර දේවලුයි, දරුවන්ගේ දේවලුයි, වෘත්තීය ජීවිතයයි හැමදේම මැනේජ් කරගෙන කොහොමද මේ වගේ කිරුලක් දක්වා ගමනක් ගියේ? ගෙදරින් ලොකු සහයෝගයක් ලැබුණා. මම එක්ස්ටෙන්ඩඩ් ෆැමිලි එකක ජීවත් වෙන්නේ. කොළඹින් මම නුවරට ආවෙත් මගේ දුව හම්බුනාට පස්සේ යාව බලාගන්න කෙනෙක් නැති නිසා ඒකට අම්මයි අප්පච්චි හිටියා. ඊට පස්සේ මගේ අයියත් ආවා අප්පච්චිට අසනීප වුණ නිසා. අප්පච්චි නම් 2002 නැති කෙනා. හැබැයි දැන් අයියයි අම්මයි ඉන්නවා. ඒ දෙන්නගෙන් ලොකු සහයක් ලැබෙනවා මට දරුවන්ගේ වැඩ කරගන්නට. ඒ පැත්තෙන් ඒගොල්ලෝ දැන් කියන්නේ අතට මගේ අම්මා මම මොඩලින් කරනවා කිව්වම දැන් ඇඩ්වාන්ස් ඩිප්ලෝමා එකක් කරනවා නේද? අපි බේසික් කෝස් එකෙන් පස්සේ ලොකු සර්ජරි මට කිව්වේ උදා මම මගේ ක්ලෝතින් බ්‍රෑන්ඩ් එකක් පටන් ගන්න යන්නේ. ඔයාට පුළුවන් මට ඒකට හෙල්ප් කරන්න. මේ ඔයා ඇඩ්වාන්ස් කෝස් එකකට යන්න කියලා. ඉතින් ඇත්තටම එයාට ඕන වෙලා තිබිලා තියෙන්නේ මම ඇඩ්වාන්ස් කෝස් එකට ගිහිල්ලා බියුටි පැජන්ට් එකට ෆේස් කරන්න. හැබැයි ඒක නොකිය යා මට කියනවා අර කතාව. ඉතින් මම එතකොට ඔයාට මම හෙල්ප් එකක් දෙන්නම්. මේ ඔයාගේ ක්ලෝතින් බ්‍රෑන්ඩ් එක පටන් ගන්න සජි මම ඉන්න අනිවාර්යෙන් මේකට යනවා කියලා මම ඒ පොයින්ට් එක ඔලුවේ තියාගෙන තමයි ඉන්ටර්නැෂනල් ඇඩ්වාන්ස් මොඩලින් ඩිප්ලෝමා කෝස් එකට ගිහිල්ලා එතන ඩිප්ලෝමා එක කම්ප්ලීට් කරලා ග්‍රැජුවේට් වුණේ. ඒතර එදාම සතුටු වුණා. I think paper qualification එක අචීව් කරා. ඒක ගුරුවරු විදිහට ඒකමනේ බලන්නේ. ඊට පස්සේ අර මම ෂෝ එකට යන්නේ අදිනක අපේ ආත්මතු පරම්පරාව මේක කරලාද තියෙන්නේ. බියුටි පැජන්ට් එකට යන්න ජොයින් වෙනවා කිව්වම තමයි ඔය කතාව කිව්වේ. හැබැයි මට අර මැරෙන්න කලින් බලාපොරොත්තු වෙන හිටපු දෙයක් තිබුණා. මෙහෙම දෙයක් සමාජයට දෙන්න ඕන කියලා ඒ හරහා මම චැරිටි ප්‍රොජෙක්ට් එකක් කරානේ බ්‍රෙස්ට් කැන්සර් අවයර්නස් එකක්. මාත් එක්ක ඉන්ටර්විව් එකක් කරා. අපි කරේ පියුරු පිළිකා දැනුවත් කිරීම වැඩසටහන. ඒට විසින් සහ ඒකේ කණ්ඩායම විසින් සෙවන්ස් පාකුල් කර ඒකත් මම කියන්න කැමතියි. ඒකම ඒක මම ඒක කරාට ඉවරේෂ මගේ යටිහිතේ තිබුණේ මේ මොඩලින් through මේ ගොඩක් දේවල් මේ සොසයිටි එකට දෙන්න ප්‍රේරණා කියලා. ඒක ඉවර වෙලා මට හොඳට මතකයි අපි 7 දෙනා මගේ සර්වන්ට්ස් පාර්ටිස් ටීම් එක ගෙදර ගිහිල්ලා ගේ ඇතුළට ගොඩ වෙලා හරිම මහන්සි පුටුවල වාඩි වුණා. එතකොට අම්මා අපි එනවා කියලා මගේ කෝල් කරා. එතකොට අම්මා තේ හදලා තියාගෙන ඉඳලා තියෙනවා. අම්මා ඇවිල්ලා තේ අල්ලන ගමන් අනිත් අයට කියනවා ඇත්තටම මේ මොඩලින් කිව්වහම මම අම්මගේ වචන වලින්ම කියන්නම් ඒ ටෝන් එකේ මේ මොඩලින් කිව්වහම අපි දැනගෙන හිටියේ මේ කොට ඇඳුමක් කරගෙන මොන පාට ටිකක් හොලාගෙන ඒකට ඇවිදින එක විතරයි නේද මේක මේ මොඩලින් කිව්වහම මේක ඇතුලේ කොච්චර දේවල් කරන්න පුළුවන්. ඒක තමයි මම කලිනුත් ඔයාගෙන් අහුවේ ප්‍රශ්නේ. සමාජය කොහොමද මොඩලින් දිහා බලන්නේ සහ ඒක මේ ඔයාලගේ මේ පැජන්ට් එක තුළින් වෙනස් කරලා තියෙනවා. ඒක රැඩිකලි කරා කියලා මම හිතනවා. දැන් මට යාළුවෝ කියලා තියෙනවා. මොකද මම පොඩි කාලේ ඉඳලා දන්න මේ පිරිමි ළමයි මට කියලා තියෙනවා. දැන් ඒගොල්ලෝ මාව දකින්න ඉවරේෂ පොඩි දැන් A level ක්ලාස් එකේදී මම ක්ලාසස් ටියුෂන් යනකොට මෙතනට මේ වැහෙන්න අරගෙන යන්නේ. ටික සායමක් අරගෙන
බ්ලවුස් එකක් ඇඳගෙන ගියපු කෙනෙක් ඇයි මේ මොඩලින් වලට ගියේ? මේක මෙයාට ගැලපෙනවද? මෙයා කොණ්ඩේ දිගට වවාගෙන මගේ කොණ්ඩේ කපන්නුනේ ඇත්තටම මේ අර බබාලා හම්බුනාට පස්සේ මේ කොහොම ඩැමේජ් වුණා. අපි ගැන සෙල්ෆ් කෙයාරින් එකක් ගන්න නෑනේ. අපි දරුවෝ ගැනමනේ බලන්නේ. එතකොට ඒක ඩැමේජ් වෙලා ගිහින් කපලා දානවා. නැත්නම් ඉන ගාවට තිබුණ කොණ්ඩේ. එතකොට ඒගොල්ලන් ඒ ෆ්‍රේම් එකනේ ඔළුවේ තියෙන්නේ. ඔයාට මේක ගැලපෙනවද? උදා ඔයාට ඔක ගැලපෙන්නේ නෑ. ඔයා ඔක කරන්න එපා කියන තැන හිටියා. ඊට පස්සේ මං කිව්වා wait and watch. මගේ පර්පස් එක වෙනස්. ඕක කියපු ඔයා ඕක දැන් කිව්වා කියලා මතක තියාගන්නකෝ කියලා මගේ හැමෝටම කිව්වා. මට ඕනෝනේ මේ අතටම අපේ ශ්‍රීකලා මැඩම් කරන්නේ ඒ වගේ දෙයක්. එයා උඩුගම් බලා පීනනවා කියලා මම හිතන්නේ. අහම්බෙන් මම බේසික් කෝස් එකට ගියේ. මගේ මල්ලිගේ යාළුවෙක් ගිහිල්ලා ෆොටෝස් දාලා තිබ්බා. එයා මට කිව්වා එයා මගේ ෆැමිලි සිටුේෂන් එක හොඳටම දන්න කෙනෙක්. එයා කිව්වා අක්කි එයා මේ වචන වලින්ම කියන්න මම දෙනුදු මල්ලි කියපු දේ. අක්කි ඔයා සමගෝණී ත්‍රිකෝණයක් වගේ මේ ඔෆිස් එකයි ගෙදරයි බබාලා එක්ක ඉන්න එපා අක්කි. දැන් ඔයා මේක කරන්නකෝ අක්කිව මාස දෙකක් ඔයාගේ ස්ට්‍රෙස් එක හරියයි කිව්වා. එයාගේ වචනෙට තමයි මම එතනට යන්නේ. මායි සජිනී දෙන්නම කොඩුනාගල ඉන්ටර්විව් ගියේ. ඒත් එදා මඩම් කිව්වා පුතේ ඔයාට එන්න බැහැනේ ඔෆිස් යනවානේ සන්ඩේ එන්න කොළඹ කියලා. ඊට මායි සජිනී මා දවස් 8ක් කොළඹ ගියා. ඒ ගිහිල්ලා බේසික් කෝස් එක ඉවර වුණාම හරියම රිලැක්ස් එකක් දැනුණා. ඒතරම ඒක වෙනස් ආසාවෙන් ට්‍රැවලින් ටයිම් එකක් තිබුණාට මම ආසාවෙන් ගියා. මේ ගිහිල්ලා එතනින් ගත්ත දේත් එක මම දැක්ක මැඩම් හැමතිස්සෙම කියනවා ඔයගලන්ගේ පර්සනල් දෙයක් ස්ටාර්ට් කරන්න අද පටන් ගන්න දැන් තව අවුරුදු දෙක තුනක් යද්දී ඒ ෆයිනෑන්ෂල් එක මගේ ඔළුවට තදින් වැදුණා. මම ෆයිනෑන්ෂල් ෆීල්ඩ් එකේ ඉන්න හින්දා ෆයිනෑන්ෂල් වෙල්ත් එකක් නැත්නම් ඔයගලගේ අම්මට කොච්චර ආදරේ වුණත් බෙහෙත් ටිකක් අරන් දෙන්න බෑනේ කියලා. ඒකත් අහන්නම ගිය ප්‍රශ්නයක් උදාංගේ. ලේඩි කෙනෙක් වුණාම හවුස් වයිෆ් කෙනෙක් වුණාද ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එක තියෙන්න ඕනේ නේද? ඒ කියන්නේ එයාට යමක් තියෙන්න ඕනේ. ඒක ගැන මොකද හිතා? මම ඔබට බේසිකලි දෙයක් කියන්නම් රේෂා. මම හිතනවා ඊට පස්සේ ඔයාගේ ඉන්ටර්විව් එකකට දෙන්න ගනිවි. සාරා කේක්ස් කිව්වහම සාරා කේක්ස් ඇකඩමි එයා අකිනේ මම පර්මිෂන් ගත්තෙත් නෑ වත් එක මේ ගැන කතා කරන්න. මගේ හිතේ තිබුණා චාමි අකි මට වඩා සීනියර් අවුරුදු 3ක්. එයාට තියෙනවා එයාගේ හස්බන්ඩ්ට තියෙනවා ප්‍රෙස්ටින් නුවර. දන්න අය දන්නවා ඇති. හැබැයි එයා මට එක දවසක කියනවා 2022 නංගි මට මගේ දෙයක් කරන්න ඕනේ කියලා. එයා කේක්ස් හදනවා. මම අප්පච්චිගේ 2021 මම අප්පච්චිගේ බර්ත්ඩේ එකට එයා අක්කිට කියලා මම ලස්සන පොතක් හැදුවා යුරේෂා. ඒක මගේ අප්පච්චිගේ ජර්නි එක අකුරු වලින් මෙහෙම ලිව්වා. අක්කි මට ගෙදරට ගෙනල්ලා අත් දෙකෙන් එක දීලා ගියා. 2022 බර්ත්ඩේ එකට දවස් 3කට කලින් මගේ අප්පච්චි නැති වෙනවා යුරේෂා. හැබැයි මම ඒක හරිම සතුටු වෙනවා. මම එදා ඒ කේක් එක අත් දෙකට අරන් කිව්වේ ශාමියාකි ඔයා මේ පටන් ගත්ත බිස්නස් එක ඔයා ගොඩාක් දුර යන්න ඕනේ මම ඔයාලට විශ් කරනවා. අද එයා හරිම ස්ටෑන්ඩර්ඩයිස් විදිහට මේ සමාජ තියෙනවා. ඇයි යට හස්බන්ඩ් සල්ලි දෙන්නේ නැද්ද? අයියා ඉන්න තෝරනවාක සල්ලි දෙන්නේ. හැබැයි එයා කියන්නේ නංගි තමන්ගේ දෙයක් කරගත්තාම ඒක හරි සෙල්ෆ් සැටිස්ෆැක්ෂන් එකක් තියෙනවා. ඉතින් ඒ වගේ ඕන හස්බන්ඩ් ඉන්න ඕන දෙයක් අතට පායට දෙන හරිම රිච් ෆැමිලි එකක කෙනෙකුත් ඒ වගේ බිස්නස් එකක් පටන් ගත්තා නම් ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එකක් ඕනේ. අපි හැම ලේඩි කෙනෙක් පවුල ගෙනියන්න තමන්ගේ දේවල් කරගන්න. දැන් මම ෂොප් එකක් ගෙදරට උනා තාත්තික ෂානියක් වෙන්නේ නේද? තමන් ඒක අනිවාර්යෙන් තමන්ගේ හැකියාව ෆැෂන් එකක් විදිහට එළියට දෙන්න. එතකොට ඒක අපිට සෙල්ෆ් සැටිස්ෆැක්ෂන් එකක් තියෙනවා. අපිට ගෙදරට උදව් කරන්න පුළුවන්. අපි දෙයක් කරනවා ෆැමිලි එක ඇතුලේ අපි වැලියබල් පර්සන් කෙනෙක් විදිහට ඒ වටිනාකමක් තියෙනවා කියලා දැනෙන්න අපිට උන. අනිවාර්යෙන් මොනද සමහරු ඉන්නවා යුරේෂා තමන් ජොබ් එක කරනවා. ඒක අනවත්තන්නේ දැන් මොකද මහන්සි වෙලා මේ පාඩම් කරලා ඩිග්‍රී එකක් කරලා මාස්ටර්ස් කරලා PhD එකක් කරලා රටට දෙයක් කරන්න ඕනේ හින්දා ගිහිල්ලා ලොකු තැනක රස්සාවක් කරන එක්සිකියුටිව් ජොබ් එකක්. හැබැයි එයා තව ඒ බබාලා හදාගෙන වයිෆ් හස්බන්ඩ් බැලන්ස් කරගෙන ඔක්කොම කරගෙන තමන්ගේ පැෂන් එක එළියට දෙනවා. ඒක කරනවා යා. ඒක තමයි ටැලන්ට් එක නේද? ඒක ආසයිනේ. අපි නිදි මරාගෙන හරි අපි කැමති දේ කරන්න ආසයිනේ. එතකොට මයින්ඩ් රිලැක්සේෂන් එකක් එනවා ඒක. ඔව් ඩාංගි ඇත්තටම හරි වටිනවා දෙක මේ සිදු කරන කතාව. විශේෂයෙන්ම මට විතරක් නෙමෙයි. ඒ කියන්නේ මම හිතනවා මෙහෙම දෙයක්. අපි ආශ්‍රය කරන්න ඕනේ. අපිට ආකල්පමය වශයෙන් හරි කමක් නැහැ. අපිට දෙයක් ධනාත්මකව ලැබෙන කෙනෙක් නේද? ඉතින් මම හිතනවා මම ඔයත් එක්ක කතා කරන දේවල් වෙන ගොඩක් දේවල් ගන්නවා සුබවාදී විදියට ඔයාගේ චරිතය තුළින්. ඉතින් මම ආසයි ඇත්තටම ඔයාව මේ ඉන්ටර්විව් එකට මේ විදියට කතා බහකට අපි සූදානම් කරමු කියලා හිතුවේ. අපිව මේ අහගෙන ඉන්න අනිත් කාන්තාවන්ටත් වැදගත් පණිවිඩයක් අනිවාර්යයෙන්ම ඔයාගේ තුලින් මට දෙන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරමි සෞදාංගි. උදාංගි මම ආගෙන් අහන්නම ගියා දෙයක්.
අපි එදා බ්‍රෙස්ට් කැන්සර් අවයර්නස් ප්‍රෝග්‍රෑම් එක කරද්දී ඔයා හිතාගෙන හිටියද ඔයා හිතුවද මෙතනම වාඩිලා අපි දෙන මේ ඉන්ටර්විව් එක එදත් කරේ හිතුවද මේ වගේ ක්‍රවුන් එකක් ඔයාට ලැබෙයි ඔයා ඒක අචීව් කරයි කියලා ඒ ඒම් එකේ හිටියද යුරේෂා මට මගේ ක්‍රවුන් එක ලැබුණේ අප්‍රේල් 11 වෙනිදා රාත්‍රී 7:40ට වගේ. ස්ටේජ් එකට මට ක්‍රවුන් එකක් ලැබුණද කියලා මගේ හිත විසින් මට පිළිගන්න දවස් 3කට වඩා ගියා. සාමාන්‍ය අපි එක්සැම්පල් එකක් මම එක්සෑම් එකක් ලියනකොට මම මැක්සිමම් මහන්සි වෙනවා. ඒකේ තියෙන ලකුණු 100ම ගන්න. ඊට පස්සේ මට ලැබෙන ගාන ගැන සතුටු වෙලා කමක් නැහැ. මේක මට ලැබුණානේ. මේ ගානට එහෙනම් වෙන්නේ නැති මට අනික මම බැරි නෑ. I did my best. ඒක අරගෙන තමයි මම මේක ගත්තේ. මේ ලකුණු ගාන ගත්තේ කියන එක මම සතුටුයි. මේ වෙලාවේදී ඔයා අහන ප්‍රශ්නෙට මට දෙන්න තියෙන උත්තරේ මට ඕන වුණේ මේ මිනි ටයිටල්ස් 11 ඇතුළේදී මේ බියුටි පැජන්ට් එක through මේ සමාජිත දෙයක් කරන්න මට self satisfaction එකක් ගන්න දෙයක් කරන්න සහ ඒ දැන් කරන දේ හරියට කරන්න ඕනි කියන එක තමයි මගේ ඔළුවේ හැමතිස්සෙම තිබුණේ ස්පෙસિෆිකලි ඒක අපිට ඩිසිප්ලින් එක ඉස්කෝලෙන් පුරුදු කරා සහ මම කරාටේ ක්‍රීඩාව කරපු කෙනෙක්. ඒතනදිත් අපිට සෙන්සර් හැමෝම ගන්නන්නේ ඕගලන් හරියට මේ මයින්ඩ් සෙටින්ග්ස් වලට වැඩ කරන්න ඕනේ. ඒකද මේ මට ඕන වුණේ ප්‍රසන්ට් එකට ක්වොලිටි එකක් එකතු කරන්න විතරයි. ඒ හින්දා මේ මිනි ටයිල්ස් 11ම මම මගේ බෙස්ට් දුන්නා කියන එතන විතරයි. නමුත් මට ක්‍රවුන් එකක් දෙයි ක්‍රවුන් එකක් හම්බෙයි මට ක්‍රවුන් එකක් ඕනේ මම ක්‍රවුන් එකකට යන්න ඕනේ. ඒ කිසිම දෙයක් මගේ හිතේ තිබුණේ නැහැ. මම රිලැක්ස්ලි ලේෂර්ලි මගේ මැක්සිමම් එෆර්ට් එක දීලා දැන් පැජන්ට් එකක් වුණත් එතන කන්ටෙස්ටර්ස්ලානේ මම හිතන්නේ ඔක්කොම 450 500කට වගේ හිටියා. ඒගොල්ලන්ට මම දෙයක් කරද්දී ඒ ක්වොලිටි එක වැඩි වෙන්නේ එතකොටනේ. දැන් එක්සෑම් එකක වුණත් හයි මාක්ස් තියෙනකොට එතන එක්සෑම් එකේ ක්වොලිටි එක වැඩි වෙනවා. ඒ වගේ මට උනුනේ මේ මිනි ටයිටල්ස් 11ම කරන්න. හරියට කරලා එතන එක්ස්පීරියන්ස් එකක් අරගෙන කොහොමද මගේ අචීව්මන්ට්ස් වෙන්නේ කියලා බලන්න විතරයි. කොහොම හරි වායක ඩිසර්ව් නිසා ඔයාලට ඒක ලැබුණා. මම හිතන්නේ මට ඒක ලබා දුන්නා. ඒ වෙනුවෙන් මගේ මැඩම්ට ගොඩක්ම ස්තුති වෙන්න ඕනේ. එයාව කරගන්න හිත නම්බර් 1 ලේඩි කෙනෙක්. සහ මම බේසික් කෝස් එක ඉවරෙද්දි මම මගේ ඇස් දෙකෙන් දැක්කා මේ මොඩලින් කියන ෆීල්ඩ් එකට එන්න ආස කට්ටියට මොනතරම් මේක හරිම රෙස්පෙක්ටිව් ෆීල්ඩ් එකක් කරන්න එයා පුදුමාකාර කැපවීමක් ගන්න කෙනෙක්. ඒක වෙනුවෙන් මටත් දෙයක් කරන්න පුළුවන් නම් පොඩි ගෑනු ළමයි එතනට එනවා. එතකොට ෆැමිලිස් වලයි දැන් මගේ අම්මත් මට කිව්වේ මොඩලින් කිව්වම ඔළුවේ තිබුණේ. ඔව්. මුතු පරම්පරාවේ කරපු දෙයක් ඒක කියලා. හැබැයි ඒක මේ ට්‍රැඩිෂනල් ෆ්‍රේම් එක ඇතුලේ ඉඳලා මම මගේ පළවෙනි හඬ නැගුවා කියලා මම හිතන්නේ 2025 නොවැම්බර් 4 වෙනිදා මේ කොට ඇඳුමක් ඇඳගෙන අර අම්මා කිව්වා වගේ මේකප් එකක් දාන එක නෙමෙයි මොඩලින් කියන්නේ. ඊට වඩා දේවල් මේ සමාජයට දෙන්න තියෙනවා. ඒක පළවෙනි පියවර මම තිබ්බා. නිහඬව මම පෙන්නවා මොඩලින් වලින් කරන්න පුළුවන් එක දෙයක් විතරයි මේක. හරි ලස්සනයි අතටම ඔයා ඒක මම දැක්කා ඒ වීඩියෝ එක. මේ වගේ ඩ්‍රෙස් එක. ඒක කොහොමද? ඒක කොහෙන් හරි කොහෙන්ද ඔයා මනස ඒක කොහොමද ඔයා ඒක හදාගත්තේ කියලා. මැඩම් හැමදාම වෙලාවෙම කිව්වදක් තමයි ඔයගලන් කොච්චර ලස්සන ඇඳුමක් ඇඳගෙන කොච්චර ලස්සන මේකප් එක දාගෙන හිටියත් වැඩක් නැහැ. ඔයගලන්ගේ අනිත් පර්ෆෝමන්ස් හැමදේම මෙෂර් කරලා තමයි මේක දෙන්නේ. ඒ නිසා ඔරු ගණන් වල ඇඳුම් වියදම් කරන්න එපා ළමයි. පැජන්ට් එකට යන ඩ්‍රෙස් එක ඇඳලත් අපිට පැජන්ට් බ්ලොක් එකට ටෙස්ට් එකක් තිබ්බා යුරේෂන්. මැඩම් මේ වෙලාවේදී කිව්වේ යාර 3 ඕන ළමයි ටීම් එක බ්‍රයිට් ගෝල් ඒ විදිහට අඳිනවා. ඒක මැඩම් මම හොඳට නොටිස් කරා. බේසික් කෝස් එකේදී කිව්වා එදා අපිට බ්ලැක් එකක් දුන්නේ. එදා ඩ්‍රෙස් කෝඩ් එකක් දුන්නා මේ හිම ස්ට්‍රැප් දාලා
ඔයගලන් බ්ලැක් ඩ්‍රෙස් එකක් අඳින්න ඕනේ. යාර තුනයි යන්නේ ඔකට. මේ අම්මලා තාත්තලාට කරදර කරන්න එපා. අම්මට මහන්න පුළුවන් නම් ගෙදර මහගන්න. බෑ අල්ලපු මේ ගෙදර ඉන්න ඇන්ටිට මහන්න පුළුවන් ඇන්ටි මම පැටර්න් එකකට යනවා කියන්න එපා. එතකොට මේ ලොකු ගාණක් ගන්න. ඉන්නවා අනේ මේ නිකන් ගවමක් මහ ගන්නවා කියලා මහගෙන ඉන්න බොරුවට සල්ලි වියදම් කරන්න නම් එපා කියන එක මැඩම් හැමතිස්සෙම කියන දෙයක්. දැන් ඕක මගේ ඔළුවේ තිබුණා. ඉතින් මම බැලුවා ලෝ කොස්ට් විදිහට මේකට ග්ලැමරස් එකක් දෙන්නේ කොහොමද කියලා. ඒ නිසා මම ඇත්තටම සතුටුයි කියන්නේ ගොඩක් ලොකු ගණන් වල ඒවා දැන් අපයත් හිටියා තමන් බිස්නස් එකක් කරන කෙනෙකුට ඒක කමක් නෑනේ. ඒගොල්ලන්ගේ ඩිසයින් එක එළියට දෙන්න ඒක ලොකු අවස්ථාවක්. හැබැයි දැන් මට එහෙම පර්පස් එකක් නැති නිසා මම ෆයිනෑන්ස් විදිහට මම බැලුවේ තව කෙනෙක් පැජන්ට් එකකට යනවා නම් මෙයාට ලෝ කොස්ට්ලි ග්ලැමරස් විදිහට ගිහිල්ලා ඒක ඉවර කරලා එළියට එන්න පුළුවන් නේද කියලා මම ක්‍රවුන් එකක් දාලා එළියට ආව එක වෙන කතාවක්. හැබැයි සහ මට ඕනුනේ දැන් මගේ යාළුවා සජිනි එයා මට කිව්වා මම ෆොටෝස් එක තුනක් පෙන්නලා ඇහුවා සජි මට මේකෙන් කොයි විදිහකට කියයිද මට හිතෙනවා මේක හොඳයි කියලා. ඊට පස්සේ සජි කිව්වා ඔයාට මේක යනවා උදා ඔයා කෙට් උනාට ඇඟ ඔක්කොම ලස්සනට පේනවා. අර සමහර ට්‍රික්ස් ඇන්ඩ් ට්‍රික්ස් මට තේරෙන්නේ නැහැ. එතකොට මම මගේ වටේ ඉන්න කමියුනිටි එකේ තියෙන කන්ටැක්ට්ස් යූස් කරලා ඒගොල්ලෝ මට උදව් කරා. ඒක ඒ විදිහට කරමු අපි එහෙනම්. ඊට පස්සේ මම මේ ශ්‍රියානිකට ගිහිල්ලානේ මං කිව්වට කවන්නේ නැද්ද රුපියල් 1500 යාර ඇප්ලිකේෂන්. යාර හමාරක් අරගෙන ගිහිල්ලා මගේ දුවගේ ඉස්කෝලේ ගාව ඉන්නවා. අර මට නම මතක නැහැ සමාව වෙන්න ඕනේ මේ එයාට දුන්නා. ඒක මට කරලා දෙන්න පුළුවන් කියලා. ඒක මහන්නත් පොඩි රුපියල් 8000ක් වගේ පොඩි ගණන් ගන්න. සමහරු මදන මහන්න ලොකු ගණන් ගන්න මම චෛත්‍යයකට කියලා. හැබැයි මේ දැනගත්තම කොහොමද මම ඒක කියන්න ඕනේ මෙතන මම යාට ඇත්තටම විස්තර කිව්වා. මට මෙහෙම එකක් නෑ. හැබැයි එයා එහෙම ලොකු ගණන් කිව්වේ නෑ. එයා ඒ වැඩේට ප්‍රොෆෙෂනල් කියලා තේරුණේ රුෂා ෆොටෝ එක zoom කර කර බැලුවා. ඉන් ඩීටේල් එයා ඩීටේල්ස් ටික ඒක යාගේ පොතක ලියාගත්තා. මේකේ මෙතනින් කට් එක දාලා මෙතනින් මහලා තියෙන හැටි. ඊට මම තුන් පාරක් විතර තමයි පිටෝන් එකට ගියේ. අන්තිම පාර මම සජනිත් එක්ක ගියාට සැටිස් වෙන්න ඕනේ හින්දා ඊට පස්සේ එයා චුටි ඒවා බැලන්සින් තිබෙන කේප් එකේ එහෙම ඒවා පොඩ්ඩක් හදලා දුන්නා. එච්චරයි. ඉතින් එතකොට මට හරියම පොඩි ගානක් ගියේ මගේ ෆැෂන් ඩ්‍රෙස් එකට සහ කියන්න ඕනේ නේ සෙරෙප්පු දෙක හැමදාම ප්‍රැක්ටිස් සෙෂන් එකට දාන සෙරෙප්පු දෙක ඒ ලේඩි ඉතුරු වෙච්ච රෙදි කැල්ල දුන්නා මේ සජනි තමයි සෙරෙප්පු දෙක අලවලා දුන්නේ. ඉතින් හරිම ලස්සනයි. ඇත්තටම හරි වැදගත් පණිවිඩයක්. අපි වෙඩින් එකකට යන්න ගියත් මම දැකලා තියෙනවා එක වෙඩින් එකකට ඇඳපු එකක් තව එකකට අඳින්නේ නැති කට්ටිය ඉන්නවා. එතකොට ඒක නිකන් ලැජ්ජාවක් කියලා හිතනවා. එහෙම නෙමෙයි අපිට ඒකම තව විදිහට වෙනස් කරලා අඳින්න පුළුවන් නේද? ඇත්තට මේ ලොකු ආදර්ශයක් වයි. ඒකිනුත් ඒ කතාවිනුත් දෙන්නේ අපේ සමාජයට උදාංගි. ඉතින් උදාංගි මට තව දෙයක් අහන්න තියෙනවා. ඒජ් එක කියන එක කාන්තාවකට ලස්සනට ඉන්න බලපානවද? ඔය කතාවට කියන්නේ age is just a number කියලානේ. දැන් අවුරුදු 80ක් කියන මම දැකලා තියෙන රේෂ මගේ යාළුවන්ගේ අත්තම්මලා ඒක දැන් ඒ කාලේ ගත්තාම මේකප් දාගෙන ෆේෂල් කරගෙන ඉන්නේ නෑනේ අත්තම්මලා තරුණ කාලෙත් ෆේෂල් මේකප්ස් ඒවා ලොකුවට තිබුණ නැහැනේ. හැබැයි ඒ අවුරුදු 80ක් 85ක් වුණත් ඒ අත්තම්මගේ පෞරුෂත්වයෙන් ඒගොල්ලන් ඒ ලස්සන රැකගෙන තියෙනවා. දැන් අවුරුදු 35 40 වෙනකොටම සමහර අය මම දැකලා දිනවා අනේ අපි දැන් කාට පේන අඳින්නද මේ දැන් වයසයිනේ දැන් ළමයි ගැන හිතන්න ඕනේ. එහෙම කියන කට්ටිය ගොඩක් කාන්තාවන්ගේ සමාජයේ ඉන්නවා දැකලා තියෙනවා. ඒ වගේ අයට මොකද්ද දෙන්න පුළුවන් පණිවිඩය? හොඳ පොයින්ට් එක. විශේෂයෙන් ළමයි ඉන්නකොට ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න බබාලා පොඩි කාලේ උනට අපිට මට වුණත්
දක්ෂික මැද ගන්න වෙලාවක් නැති වෙලා තියෙනවා, කොණ්ඩේ පනාව ගහලා පීර ගන්න වෙලාවක් නැති වෙලා තියෙනවා. මේ ඔෆිස් එකට යන්න උදේට පනාව බෑග් එකේ දාගෙන ගිහිල්ලා ඔෆිස් එකේ කොණ්ඩේ පීර ගත්ත අවස්ථා තියෙනවා. හැබැයි දරුවෝ ලොකු වෙනකොට අපි දරුවන්ට පෞරුෂත්වයක් දෙනවනේ, තනියම වැඩ කරගන්න, ඒගොල්ලන් අපේ වැඩවලට ඉන්වෝල්ව් කරගෙන you are a part of a family, you should commitment, you should dedicate to the family කියන concept එක අපි දරුවන්ට දෙනවා. අවුරුදු 3-4 ඉඳලා මම මගේ දරුවොත් එක්ක රෙදි නමනවා. එයා දන්නවා රෙදි වයින් කරනවා, මේක අත්තම්මිගේ, මේක ලොකු මාමගේ, මේක ලොකු අත්තගේ, මේක අප්පච්චිගේ, මේක බබාගේ කියලා වයින් කරගන්න. ඊට පස්සේ ඒක නමන්න ඉස්සලම චුටි සර්වියට්ස් අපි දෙන්නේ. එහෙම එනකොට අද මගේ දරුවෝ දෙන්න, මගේ අම්මා අයියා, මගේ අප්පච්චි, මම කියන්නේ මගේ එක්ස්ටෙන්ඩඩ් ෆැමිලි එකක් කියලා. ඒකේ මගේ ලොකු බෙනිෆිට්ස් තියෙනවා. ඒ දෙන්නට අද තනියම බතක් වෙලා මාළුවක් උයාගෙන රෙදි හොදගෙන ගෙදර ඉන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. මම කැමති කට්ටිය කැමති වෙයි දැනගන්න මෙච්චර යම් විදියට පේන ඔයාගේ දරුවන්ගේ වයස කොහොමද කියලා. කමක් නැද්ද? කමන්නේ. මගේ දුවට දැන් අවුරුදු 13යි. පුතාට අවුරුදු 10ක් වෙනවා. ඉතින් එතකොට ඒගොල්ලන් කැමති දැන් ස්පෙෂලි දුව පුතා ලොකු වෙනකොට දැන් මම සමහර වෙලාවට මට කාර්යබහුලයි, මගේ හස්බන්ඩ් ඉන්නේ කොළඹ. පේරන්ට්ස් මීටින් එකට ගියත් ඉස්කෝලේ ගේට් එක ගාවට පුතා ගන්න මගේ අම්මා ගියත් එයා කියන්නේ අත්තම්මි වාද මොකක්ද අඳින්නේ. මොකද එයා දකින්න ලස්සනට ඇඳන් එන අත්තම්මලා අම්මලා අතර ඔයා ලස්සනට එන්නේ නැතුව ඉන්න බෑ. අනිවාර්යෙන්. මම එක්ස්පීරියන්ස් කරලා තියෙනවා. හරි කැමති ඔයාගේ අම්මි ලස්සනයි කියලා අනිත් යාළුවෝ කියනවා නම්. ඒක හරියටම හරි. ඔව් මේ මේ මදර්ස් ඩේ එක දවසෙත් මගේ දුව හරිම මම දන්නෙත් නෑ, හරිම ප්‍රවුඩ්ලි මගේ වීඩියෝ එක දාලා එයා ලියලා දාලා තිබුණා හැපි මදර්ස් ඩේ අම්මා කියලා. කියන්නේ දරුවෝ කැමති, දරුවෝ අකමැති. අපි ලස්සනට ඉන්නකොට ඒගොල්ලන් ප්‍රවුඩ්. ඒකකොට දැන් අපි ළමයින්ට ආදරේ නම් අපි ලස්සනට ඉන්න ඕනේ. එතකොට තමයි හස්බන්ඩ් උනත් අපි ගැන ආසාවක් හිතෙන්නේ, හොඳයි කියලා හිතෙන්නේ. දරුවොත් අපිට ආදරේ වෙන්නේ ආසනේ, අපෝ මෙයා නම් මොකද්ද මේක හරි, මේ හැමතිස්සෙම ඉන්නේ මෙහෙම. එහෙම වෙන්න එපා. බබාලා කැමති අපි ලස්සනට ඉන්නම. වයස කියන්නේ ලස්සනට ඉන්න බාධාවක් නෙමෙයි, වයසට ගැලපෙන ෆැෂන්ස් කරලා ඒ විදිහට හිටියනම් නේද? අන්න ඒ පොයින්ට් එක හරියටම හරි. දැන් මගේ අම්මට මම ඇඳුම් ගිහින්ද. හැබැයි එයාගේ choice එකක් තියෙනවා. එයා හැමතිස්සෙම බලන්නේ අර ටීචර් කෙනෙක් කියලා හිටපු හින්දා එයාගේ පර්සනැලිටි එකට harmful වෙන්නේ නැති විදිහට ඇඳුම් අඳින්න. ඉතින් අපි ඒක හරියට තෝරලා බෙල්ලා ගිහින් දුන්නාම එයා ඒක සතුටින් ඇඳගෙන ඉන්නවා. ඒ පර්සනැලිටි කියන දේ චීත්තයක් ඇඳලා දැන් ගෙවල් වල ඉන්නවනේ සමහරු චීත්ත දැන් කාලේ චීත්තයක් ඇඳලා 60ක් ඇඳලා ඉන්න. ඒක යාගේ පර්සනැලිටි එකට යා ලස්සනට ඇඩප්ට් කරගන්නවා නම් ඒක ප්‍රශ්නයක් නෙවෙයි. අම්බෝ ඔයා මොකද්ද ඔය ඇඳලිනේ, ඔයා චීත්තකුයි රෙද්දකුයි ඇඳලා ඉන්නේ, මොන ලැජ්ජාවද? නෑ, ඒක කිසිම ලැජ්ජාවක් නෑ. ඒක යාට ඇඟට ගැලපෙනවා නම්, යාට කම්ෆර්ටබල් නම්, පෞරුෂත්වයට ගැලපෙනවා නම් තව ගිහින් දෙන්න. ඒවා තව ලස්සනට මාලා දෙන්න. පිරිසිදුව ලස්සනට එයාගෙන සැටිස් වෙලා හෙල්දි එකක් තියෙන්න ඕනේ. අපි දැන් අවුරුදු 40කින් පස්සේ දැන් කියන්නේ යුරේෂා අනිවාර්යෙන් මෙඩිකල් චෙක්අප්ස් කරන්න ඕනේ මාස 6කට සැරයක්. ඊට පස්සේ තියෙන දේවල් වලට බෙහෙත් ගන්න ඕනේ, ප්‍රෙෂර්, ඩයබටික්, ඒ වගේ නොවන රෝග තියෙනවා නම් ඒවා අපි කන්ට්‍රෝල් කරගන්න. එතන තියෙන්නේ මම එක උදාහරණයක් කියන්නම්. දැන් අවුරුදු 2කට කලින් මගේ බාප්පා කියන්නේ මගේ අප්පච්චිගේ මල්ලිගේ නෝනා මගේ පුංචි අම්මට ඩයබටික් තිබිලා අයගේ කකුල් දෙකම කපන්න උනා. ඒ නිසා ගොඩාක් දුක් විඳා. අපි පවුලක් විදියට නැති වෙනකම්ම අන්තිම මොහොතේ වෙනකම්ම අපි යාගෙන හොයලා බලලා එක්ස්ටෙන්ඩඩ් ෆැමිලි එකක තියෙන වාසිය ඒකයි. අපි එක මිටට ඉන්නේ හැමතිස්සෙම දුකක් කරදරයක් වුණාම අපි ඔක්කොම එකතු වෙලා තමයි ඒකට සොලියුෂන් හොයන්නේ. හැබැයි මම ඒක තුලින් දැක්කා එයා කොයිතරම් සෆර් කරාද කියලා. එතකොට අපි දැනගන්න ඕනේ අපේ හෙල්ත් එක තියාගන්න. දැන් එයා හිතනවා අපිට යාව කරදරයක් කියලා. අපි මොනතරම් දේවල් කරත් අනේ ඇයි මට මෙහෙම උනේ, ඕගලන්ට අපි කොතර කරදර. සහ එයා මානසිකව කොයිතරම් විඳවනවද. ඒතර අපි එහෙම වෙන්න අවශ්‍ය නැහැ. පිට අසනීපයක් වුණොත් උරේෂ අපේ දරුවෝ නොබලා ඉන්න එකක් නෑ, හස්බන්ඩ් නොබලා ඉන්න එකක් නෑ. ඔය අපි හැමතිස්සෙම උත්සාහ කරන්න ඕනේ තව කෙනෙකුට කරදරයක් ජීවත් ඒ නිසා ඒකට සෞඛ්‍ය කියන එක ඉතාම වැදගත්. තමන්ගේ සෞඛ්‍ය පවත්වා ගන්න ඔයගොල්ලෝ පවුලට ආදරය කරනවා. මම ඇත්තටම අහන්න ගිය ප්‍රශ්නෙට පිළිතුරු ආයිට කලින්ම දුන්නා. කොහොමද අපි
අපේ ලස්සනට ඉන්නවා වගේම අපි සෞඛ්‍යමත් ජීවිතයක් කොහොමද මේන්ටේන් කරන්නේ ලේඩි කෙනෙක් විදියට ඒක කොච්චර බෙනිෆිෂල්ද මේ අපේ පවුලට කියන එක තමයි මට අහන්න ඕන උනේ. ඔයා ඒකට දැන් පිළිතුරු දීලා ඉවරයි. එහෙනම් තව චුටි දෙයක් කියන්න. ඔව්. අපි හිතන්නකෝ අවුරුදු 40ක් 45ක් 50ක් සහ දැන් කියන්නේ ડોක්ටර්ස්ලා මං හිතන්නේ අපි අර කන ආහාර රටාවේ ඕගනික් දේවල් හරි අඩුයි කාබනික දේවල් කෙසෙල් ඇවරියක් ගත්තත් ඕකට කාබයිඩ් ගහලා තියෙන්නේ සහ ගෙදර කෙසෙල් ගහක් හදලා කෙසෙල් ඇවරියක් එනකම් බලන් ඉන්නකම් කෙසෙල් නොකා ඉන්න බෑනේ අනිවාර්යෙන් ගන්නම වෙනවා. ඒ නිසා අවුරුදු 30න් පස්සේ මේ විටමින්ස් මල්ටි විටමින්ස් සහ ඒ කැප්සූල්ස් වලට යන්න කියලා තියෙනවා. ඒතර හොඳ බ්‍රෑන්ඩ් එකක් ගන්න මං හිතන්නේ harmful නොවන සහ වකුගඩුවට අක්මාවට හානියක් නොවන ඒ බ්‍රෑන්ඩ් එකක් ඩොක්ටර් කෙනෙක් කියලා දෙන්නේ රුපියල් 8000යි 10000යි. අපි හිතනවා අයියෝ එච්චර සල්ලි වියදම් කරන්න බෑ. ඇයි මේ අපරාධ වැඩ කරන්නේ? අනේ ඔන්න ඔය ඊට වඩා නැචරල් සත්‍ය මේ කොළ ටිකක් කනවා, පළතුරු ටිකක් කනවා කියලා. හැබැයි ඔබ කවදාවත් වෙන්නේ නැහැ. අපි කාර්ය බහුලයි. ඊට පස්සේ වෙන්නේ මොකද්ද? අපි රෝගී වෙනවා. අපි රෝගී වුණාම ඩොක්ටර් ගාවට යන චැනලින් එකට කීයක් යනවද? ඉස්සරහට වඩා වැඩි ගාණක් යනවා. ඒ බෙහෙත් වේලකට කීයක් යනවද? ඒක කොච්චර රස්තියාදුවක්ද සහ අපේ ඇඟට කොච්චර අමාරුවක්ද? ඔව් දාංගේ ඒක ඇත්ත. මම ඇත්තටම සමහර දවස්වලට කළා තියෙනවා. ඒ කියන්නේ කොච්චර තියෙන ගෙදරක වුණත් සමහරලාට බිත්තරයක් හෝ බිත්තර දෙකක් ඉතුරු වෙන අවස්ථාවල් තියෙනවානේ. අපි කඩේට ගිහිල්ලා ගේන්න තියෙන කම්මැලි කමට හෝ සමහර කරට අර ඒ බිත්තරේ දරුවන්ට විතරක් දීලා අම්මා තියෙන එකකින් ෂේප් වෙන ඉස්සර කාලේනේ කිව්වේ දංකුඩ ටික කන්නේ අම්මා කියලා. හැබැයි එහෙම වෙන්න ඕනේද? මොකද එහෙම වෙන්න ඕනේ නැත්තේ එක්තරා ඒජ් එකකට පස්සේ අපිට අපි ගැන අපේ සෞඛ්‍ය ගැන අපේ සෞඛ්‍ය පිරිහිලා ගියොත් ඔබේ දරුවන්ටම තමයි නේද අවාසිය සහ ඊට වඩා ලොකු ෆයිනෑන්ෂියලි හාම්ෆුල් එකක් වෙනවා. අපේ රුපියල් 8000ක් දීලා අපි මල්ටි විටමින් පැක් එකක් අරගෙන ඕක බොන්න නැතුව ඉඳලා ඊට පස්සේ වෙන අනිත් කම්ප්ලෙක්ෂන්ස් ඇවිල්ලා වෙන ප්‍රශ්න ඇවිල්ලා හෙල්ත් එක ලෝ වුණාම සහ සමහර වෙලාවට දැන් අපි ඊට පස්සේ දැන් ප්‍රශ්න වෙන්නේ උතන අපි ස්ට්‍රෙස් වෙනවනේ. ඊට පස්සේ සමහරු සීනි වැඩියෙන් කනවා, කොලමීඩ් වලම තෙල් ಜಾති වැඩියෙන් කනවා, ෆාස්ට් ෆුඩ්ස් කී ගන්නවා. එතකොට කොලෙස්ටරෝල් ලෙවල් එක ඉහළ යනවා. සහ ඔය කාන්තාවක් නම් මම අර කතා කරපු විදිහට පිළිකා වෙන පිළිකා වර්ග වලට අපේ එක දේවල් එන්න පුළුවන්. ස්පෙෂලි තයිරොයිඩ් එක යනවා, hair loss වෙනවා. ඊට පස්සේ hair loss වෙනවා කියන මොකද කරන්නේ? පාට කරනවා, ස්ට්‍රේට් කරනවා, බොන්ඩින් කරනවා, කීකේ දේවල් කරන ඒවට 45000ක් 50000ක් වියදම් කරනවා. ඔය විටමින් එකක් බීලා අර කොණ්ඩේ ලස්සනට තියාගන්න එක හිතන්නේ. ඒක ඒ ෆයිනෑන්ෂල් බෙනිෆිට් එක ගන්න ඉන ඇතුලෙන් අපිට ඇඟ ඇතුළට තමයි අපේ සප්ලිමන්ට්ස් දෙන්න ඕනේ. කොච්චර ලෙඩ වෙලා එළියට මේකප් ටිකක් දාගෙන ගියා කියලා වැඩක් නැහැ. අපි හෙල්දි වෙන්න ඕනේ. අපි කන්න ඕනේ. අර ඒ කියන්නේ ඔයා අර කිව්වා වගේ ඊට පස්සේ අර පොඩි දේ ඉතුරු කරන්න ගිහිල්ලා කන එක ඊට වඩා ලොකු වියදමක් වෙන්න පුළුවන්. ඔව්. ඉතින් තව දෙයක් උදාගේ අහන්න හිටියා. මේතර ලස්සනට බොඩි එක මේන්ටේන් කරගෙන මොකද අපි දැන් ඉතර වයසකට ගියාම කොච්චර එක්සර්සයිස් කරත් කම්ප්ලේන්ස් නේ කියන්නේ මේ අපි මහතයි මෙහෙමයි එහෙම කියලා. ඔය මොනවාද ඒ වලට පොඩ්ඩක් වගේ රහස් ටික කියමුද? ජෙනෙටිකලිත් මම අපේ අම්මගේ පැත්තේ ටිකක් ලොකු අම්මලෙම පොඩ්ඩක් කෙටුයි. ඊට අමතරව මම අර කිව්වා වගේ මගේ පොන්චි අම්මට ඩයබටික් නිසා වෙච්ච හානියත් සමග ඒ දාම බය වුණා ඇත්තට. ඒ දේවල් දැකලා දැන් ඒක එක්ස්පීරියන්ස් කරාම එන ෆීල් එක වෙනස්නේ. ඔය කකුල කපලා ඉතින් අපි අර ඉමැජින් කරගන්න ඔයගොල්ලෝගේ කකුල් දෙක කපලා ඇඳක් උඩ ඉන්නකොට ඒක කොයි වගේද කියලා ඒ ෆීල් එකට මම බයයි. ඒ නිසා මම sugar කියන දේ නවත්තුවා. බොහෝ වෙලාවට දැන් අපි ගෙදර උනත් අඩුවෙන් sugar ගන්නෙ. බයික් සහ ඔය pregnancy diabetic කියන එකටත් මම හරි බයයි. මගේ යාළුවෙක් හිටියා ඔෆිස් එකේ. එයාගේ අම්මට එයා හම්බ වෙද්දී ආන්ටිට ආපු ඩයබටික් එක ඒ වෙනකන් එයා බෙහෙත් බොනවා. ඉතින් ඇයි එහෙම වෙන්නේ කියන ඉතින් මම දුව හම් වෙන්න ඉන්නකොට පුතා හම් වෙන්න ඉන්නකොට හරිම පරිස්සම් වුණා ඔය සීනි කෑම වලින් සහ ලුණු කෑම. ඒ නිසා දැන් උදේට තේක දුවටම උදේට තේකට සීනි දාන්නේ. සහ අපේ ගෙදර ඊට තියෙනවා වත්තේ ඉඟුරු වවලා එහෙම තියෙනවා. ඉඟුරු වවලා නැති කාලයක් ආවොත් කඩෙන් හරි කියනවා. හැම වෙලාවෙම තේ එකක් බොනකොට අපි හොඳට ඉඟුරු කෑල්ලක් කරලා දානවා.
සුදු ලුණු ටිකක් වෙනිවැල් ටිකක් අපි තම්බලා බොනවා. ඒක නම් පොඩි කාලේ ඉඳලම කරාටි ප්‍රැක්ටිස් කරනවා. මට හරි අමාරුයි නියුරේෂ පොඩි කාලේ. ඒකට අප්පච්චි අනිවාර්යෙන් ලොකු තම්බනවා. මොකද මගේ ලොකු අතේ දවහත් එක ඉතින් ඔය ඒවා දාන්නවා අප්පච්චි. සුදු ලුණු වෙනිවැල් ගැට ඒවා කුණු දාලා හොඳ එකක් තම්බලා අපි බොනවා. ඒතර ඒකේ ඇඟට හරි ෆිට්නස් එකක්. චහා දැන් මේ දවස්වල ඔය වැස්ස තියෙනකොට හරි අර ඉමුනිටි ඩෙවලොප් කරගන්න අපි කොත්තමල්ලි ටිකක් බොනවා. ඒ වගේ අර ස්වභාවික විදිහට ඉන්න ඕනේ සහ මම හරිම අඩුවෙන් තමයි ඔය ආටිෆිෂියල් දේවල් ගන්න. ඒක මම මේ ඔඩිට් වලට එළියට ගියත් ඒකක් බොන්නේ මම හදාගෙන. ඒක මම හිමි කඩේකට ගියත් මේ නෙස්ටි නෙස්කැෆේ භාවිත කරන්නෙම නෑ. ඒක මගේ කට්ටියක් දාන්නවා. ඉන්නන්නේ මම ටී එක දෙන්න මට අඩු සීනි කහට වැඩියෙන් ටිකක්. එහෙම කියලා තමයි මම ඉල්ලන්නේ. සහ දැන් අපි පැණි රස මොන හරි කෑවොත් ඊට පස්සේ ඒක දවස් දෙක තුනක් ඒ වගේම නොකා ඉන්න අපි දැනගන්න ඕනේ. ඒ හෙල්ත් එක තමයි. ඇත්තටම මේ නොකා ඉන්නම නෙමෙයි කියන්නේ අපිට ආසනම් කන්න. ඊට පස්සේ අපි දැනගන්න ඕනේ අපි දැන් මම අද මේක කෑවනේ. ඒ නිසා තව දවසක් දෙකක් යනකම් ආයෙ හිමෝන්නේ අවශ්‍ය නැහැ කියන එක. ඒකත් මම මේ ප්‍රෙසන්ට් එක නෙමෙයි මේ අවුරුද්දකමාර ඇතුළත දැන් අපි ටිකක් හරියට ඉන්න ඕන සහ හෙල්ත් එක ඉම්ප්‍රූව් කරගත්තා. ගිය අවුරුද්දේ මැයි මාසේ මම මගේ ටූත් ඔපරේෂන් එකක් කරා. ඊපස්සේ මට ටිකක් බ්ලීඩ් වෙලා මගේ හිමෝග්ලොබින් ලෙවල් එක ගොඩක් අඩු වුණා. ඒකත් මම හිතන්නේ මම අර අපි හොඳට ඉන්නවා නම් දේවල් අපිට විශ්වෙන් දෙනවා. තිලිනිට මම අදටත් මගේ ජීවිතේ තිලිනි අතේ තියෙනවා. මම ඉස්කෝලේට ගියා දුව ගන්න. තිලිනි මාව දැකපු ගමන් මගේ ඇස් දෙක මෙහෙම කරනකොට උදා ඔයාලගේ ඩෙෆිෂියන්සි ලෙවල් එක. මොකද්ද ඔයාලට වෙලා තියෙන්නේ බලන්න වගේ හැටි කියලා. ඒකට නදිකන ගියා. තිලිනි හිටියේ මගේ නේද 28 වාට්ටුවේ කොහෙද. නදිකනගෙන් මෙපතෙන් එවිලා කිව්වා එයා අයිවෝඩ් එකේ වැඩ කරනවා. අක්කි ඔයා ඉන්න විදිහ නම් හරි නෑ. මම ඉක්මනට චෙක්අප් එකක් නම් කරගන්න වෙයි කියලා. ඊටසේ එයාගේ ඒ දෙන්නගේ වදේට මම දුවව අරගෙන යන ගමන් මේ මඩවල ආසිරියකට බාඩ් එකක් දුන්නා. මම ගෙදර ගිහිල්ලා ඇඳේ ඉන්නකොට මට තිලිනි කොහොමද වගේ රිපෝට් එකක් ආවා. ඒගොල්ලන් වෙල් එක්ස්පීරියන්ස් නර්ස්ලා. මේ කෙනෙක් පයිහත් වැඩ කරන අය මම හරි කිව්වේ මගේ ඉස්කෝලෙන් හදන්නේ ෆුල් පැකේජස් නර්ස් කෙනෙක් වුණාත් ඒක නම් ෆුල් පැකේජස් ඉතින්. තිලිනි කෝල් එකේ ඉන්නකොට මට ආසිරියකින් කෝල් බෑක් කරනවා. මම කිව්වා තිලිනි මට කෝල් කරනවා. ඒගොල්ලන් මට කිව්වා ඔයාගේ හිමෝග්ලොබින් ලෙවල් එක හොඳටම අඩුයි. කරුණාකරලා දැන් ඇඩ්මිට් වෙන්න කියලා. ඉතින් ඒ තරම් මම වීක් වුණා. ඊට පස්සේ මම බෙහෙත් ගත්තා. හස්බන්ඩ් මට ආශ්‍රාවට යන්නත් එපා කිව්වා. ගෙදර ඉන්න. මොකද එයාගේ වචන වලින් කිව්වොත් මම කියන්න. ඒ තරම් මම අර ඔෆිස් එකයි ළමයිනුයි මේ දේවල් දිහා බල බල හිටියා. මං ගැන කියා කරේ නෑ. එතකොට මේ මම මැරුණොත් මේ ඔයා මැරුණොත් මම තව වයිෆ් කෙනෙක් ගේනවා. හැබැයි ළමයින්ට අම්මා කෙනෙක් නැති වෙයි කිව්වා. ඒ විදිහට මට කිව්වා. ඊට මට අර B12 එක ඉන්ජෙක්ට් කරන්න ගිහිල්ලා මං හරියට අමාරු වෙලා මට පැනික් ඇටැක් එන්න ලොකු ප්‍රශ්න වලට මම මොනද. හැබැයි ඊට පස්සේ මම තේරුම් ගත්තා නෑ අපි හරියට ඉන්න ඕනේ. දැන් මේ දවස්වල ගොඩාක් ඩ්‍රොප් වුණා. මගේ ළමයි දෙන්නම මේ චෙස් ප්ලේයර්ස්ලා ටූර්නමන්ට්ස් වලට ගෙනියන්න බෑ. ඒගොල්ලන්ගේ ඩ්‍රොප්නස් එකක් මම දැක්කා. හරි වෙනවා දරුවන්ගේ දේවල් අම්මා අසනීප වුණා. හරියට ඉන්න ඕනේ. ඉතින් ඒ වෙලාවේ මම ඊට පස්සේ මම ඇත්තටම ඒ දීපු ඩයට් ප්ලෑන් එක ගත්තා. ඒක හරි විදිහට කන්ටිනියු කරා. ඉතින් අපි ගැන බලාගත්තාම තමයි අනිත් දේවල් බැලන්ස් වෙන්නේ. සහ අම්මත් හරියට හෙල්ත් එක ගැන හිතනවා. ඒත් ඒ once in a month checkups වලට යනවා. පොඩි ප්‍රශ්නයක් තිබුණත් අයියටයි මටයි කියනවා. අපි දෙන්න ආව ડોක්ටර් කාවට ගෙනවා. විශේෂයෙන් අයියා තමයි ගොඩාක් බලු. මගේ අප්පච්චි නන් ඩයලිස් පේෂන්ට් කෙනෙක්. ඒතර අම්මට ඕනේ ඒ අපි අප්පච්චි දිහා බලලා යාව බලාගෙන හිටමුද අයියා රස්සාවක් දාලා අන්තිමට අප්පච්චිව බලන්න ඕනේ නිසා මට බබාලගේ වැඩත් එක්ක ඒක බැරි වුණේ. ඒ අම්මගෙන නෑ මට එහෙම වද දෙන්න ඕනේ නෑ ඔයගලන්ට. මම පරිස්සම් වෙන්න ඕනේ කියලා ඒ අම්මගෙත් ඒ හරි ඩිසිප්ලින් ෆ්‍රේම් එක තියෙනවා. ඒකින්ද එයා හරියට බෙහෙත් ටික බොනවා වෙලාවට කාලා බීලා ඉන්න. මොකක් ප්‍රශ්නයක් තිබ්බොත් කියනවා. ඒක ගන්න ඕනේ. දැන් අම්මගේ සමහර යාළුවෝ තියා ආන්ටිලා වුණත් සමහර වෙලාවට ගොඩාක් වීක් වෙලා ගොඩාක් අමාරු වෙලා එහෙම ඉන්නවනේ. එහෙම ඉන්න ඕනේ නැහැ. අර අපි මේ චෙක්අප්ස් කියන ඒවා කරගන්න ඕනේ මාසෙට සැරයක්. ඔය ප්‍රෙෂර් ඩයබටික් ඕවනේ තියෙන්නේ ඕන රෝග විදිහට. ඒක බැලන්ස් කරගත්තොත් මොකද ප්‍රෙෂර් වල තියෙන ලොකුම භයානකකම පැරලයිස්. ඊට පස්සේ පැරලයිස් වුණාම අතක් පයක් හොල ගන්න බැරුව ඇඳක ඉන්නකොට කොහොමද යුරේෂ්? මුළු පවුලටම මේක වදයක්. සහ කොලෙස්ටරෝල් වලින් එන්නේ heart attack.
ඒ දෙකම භයානක තත්ත්වයන් අපි ඒව ප්‍රිවෙන්ට් කරගෙන යන්න ඕනේ. දැන් නම් මම හිතන්නේ හොස්පිටල් වල ගොඩාක් ඔය කැන්සර් ඩිටෙක්ටිව් ඒවා ඔය බ්‍රෙස්ට් කැන්සර් වලට වගේම අනිත් කැන්සර් જાති වලටත් තියෙනවා. සහ බෝන්ස් බලා ගන්න ඕනේ. අපි හරියට කැල්සියම් එක ගන්නෙ නැහැ. කවුද ගන්න? මේ දාන්න කියන ඔය යටින් කමෙන්ට් එකක් බබාලා හම්බුනාට පස්සේ අවුරුදු දෙකක් කන්ටිනියස්ලි කැල්සියම් එක යූස් කරේ කවුද? ෆොලික් ඇසිඩ් එක යූස් කරේ කවුද? අයන් එක යූස් කරන්නේ කවුද කීයක් කමෙන්ට්ස් එකේද බලන්න. අපි ඒක කියා කරන්නේ නැහැ නේ. අපි ප්‍රෙග්නන්සි පීරියඩ් එකේදී අතට ඒ කාලෙදිත් කී දෙනෙක් අයින් කරනවද? ප්‍රෙග්නන්සි පීරියඩ් එක ගන්නේ අපි දරුවා වෙනුවෙන් විතරනේ නිරේෂ. දරුවා වෙනුවෙන් ගන්නවා. ඒත් උදාගේ මම දැකලා තියෙනවා අර අයන් ටැබ්ලට් එක ඒක මේකේ ස්මෙල් එක ඉවසන්න බෑ කියලා සමහරු විසිකරනවා. ගන්නේ නැති අයත් ඉන්නවා. ඉතින් එහෙම කරන්න එපා නේද? මොකද දරුවා වගේම දරුවා විහි කරාට පස්සේ අපි තවත් දරුවෙකුට ලැහැස්ති වෙනවා නම් වගේම අපේ හෙල්ත් එකට ටිකටම කන්ටිනියු කරන එක වටිනවා ලේඩිස්ලට. දැන් අනිත් අපි බබාලා ගැන බලනවනම් අපි ගැන බලා ගන්නවා කියන්නේ පවුල ගැන බැලීම ක්‍රමයි අත්ත. ඔව් අනිවාර්යයෙන්. මොකද අම්මා කියන චරිතය අඩපණ වුණොත් සියල්ල ඉවරයි. දැන් ඒක හස්බන්ඩ්ම මට කිව්වනේ. අම්මට දරුවන්ට තමයි අම්මා කෙනෙක් නැති වෙන්නේ. ඔයා දැන් ඔෆිස් එක ගිහින් ගෙදර ඉන්න කාලේ හරි කිව්වා. ඉතින් උදාන්ගේ ඔයාගේ හස්බන්ඩ් ගැන දෙයක් කිව්වොත් හොඳයි. ඔහු ගැනත් වචනයක් කියන්න. රැජිනකගේ අයිතිකාරයා කවුද කියලාත් අපිට කියන්නකෝ. මගේ හස්බන්ඩ් ශාන්ත සිලස්බේගාලේ ආදිශිෂ්‍යෙක්. ෆයිනෑන්ස් සෙක්ටර් එකේ තමයි අදිගටම වැඩ කරේ. දැන් බැංක කෙනෙකුට වැඩ කරනවා. ඉතින් කොළඹ ඉන්න හින්දා ගොඩක් වෙලාවට සති අන්තයේ තමයි ගෙදර එන්නේ. සහ නිවාඩු දිනවලදී ඒ වෙලාවට යාගෙන් උපරිම සහයෝගයක් ලැබෙනවා ඕල වැඩවල. ඔව්. කැමති දැනගන්න ඔහුගෙන් කොයි වගේ සහයෝගයක්ද ලැබුණේ? ඔහුගේ ආකල්පේ කොයි වගේ දෙයක් දුන්නේ? ඔයාට ඒ කියන්නේ සමහර ඉතින් ස්ට්‍රික්ට් නේ හස්බන්ඩ්ලා සාමාන්‍යයෙන් හිතන් ඒ කියන්නේ එයාගේ පර්මිෂන් එක නැතුව දෙයක් කරන්න බෑ වගේ තැන්වලනේ ගොඩක් වෙලාවට තියෙන්නේ. එතකොට කොහොමද ඔයාට මෙහෙමයි දැන් මම මේ මොඩලින් කියන දෙයට ආවේ මේ කාලේනේ. ඒ වෙනකම් මම ගොඩාක් දේවල් කැප කරපු කෙනෙක්. ළමයි වෙනුවෙන් සහ හස්බන්ඩ්ගේ ඩ්‍රීම්ස් වලට යන දැන් මම අනිත්ට පිළිවෙලට කියන එයා හරි එයා ඔෆිස් එක පැත්තෙන් උඩටම ගියපු කෙනෙක්. එයාට ඒ පාත් එක යන්න දීලා රිලැක්ස්ලි ඒක කරගන්න දීලා මම ළමයි ගැන බැලුවා. එයා හැබැයි නොබලා හිටියේ නෑ. ගෙදර ඉන්නකොට එයා තමයි උයන්නේ, රෙදි ටික නමන්නේ, රෙදි ටික හොදන්නේ. හැමදේම එයාට පුළුවන්. එයා හස්බන්ඩ් කෙනෙක්. ගෙදර ඉන්න වෙලාව නෑ. ගෙදර නැහැ එයා ගොඩක් වෙලාවට. එතකොට දැන් මම කතාවට කියන්නේ අපේ ගෙදර තාම නවත්තලා නැති ලැම්බෝගිනියයි ටෙස්ලා එකයි විතරයි. ඒ ලෙවල් එකට එයාගේ දේවල් කරගෙන සහ කැමැත්තෙන් මමත් ඉතින් එයාගේ ආසාවන් කරගන්න දෙනවා. බබාලා ගැනත් එහෙමයි. ෆැමිලි එක ගැනත් එහෙමයි. ඒකට එක තැනකදී මම හිතුණා දැන් අපි දරුවෝ ගැන කැප කරලා කොළඹින්නෙත් නැතුව වල ඇවිල්ලා මේකට ප්‍රොමෝෂන් ඒ දේවලුත් ඔක්කොම හෝල් වෙලානේ තියෙන්නේ අපේ. ඔයා කියන ඔයාගේ වෘත්තීය ජීවිතේ ඔයාට යන්න තියෙන ඔයා කරන්න තියෙන achievements ඔයා හස්බන්ඩ්ගේ දේවල් ගමන වෙනුවෙන් ඩෙඩිකේට් කරලා සහ බබාලා වෙනුවෙන් ෆැමිලි එක වෙනුවෙන් හිටියයි. එහෙම ඉන්නකොට දැන් ඉතින් මට හිතුණා දැන් ඒ හින්දා තමයි ඇත්තටම මම මේ mentally satisfaction එකකට මම මොනවා හරි වෙන පාත් එකක් කරලා රිෆ්‍රෙෂ් වෙන්න ඕනේ කියලා මෙතනට ගියේ. ඒ අනකොට ඉතින් ඒ නිසා යායකට මොකද කිව්වේ නැහැ. ඉතින් උදාන්ගේ ඔයත් එක්ක ඇත්තටම මේ පුංචි වෙලාවක් වුණත් අපි අරගෙන කතා කරපු ඒ කතා බහ ඉතාමත්ම වටින පිළිසඳරක් වුණා. බොහොමත්ම ස්තුතියි අද ඔයාගේ වටිනා කාලය වෙන් කරලා අපේ The Youth Space හිතවතුන් වෙනුවෙන් මම වෙනුවෙන් අපේ පළමු වැඩසටහන මේ තරම් ලස්සන කරන්න වර්ණවත් කරන්න ඔයා මේකට සහභාගී වෙලා මෙහෙම පැමිණීම ගැන. ඉතින් ඒ වගේම ඔයාට තවත් ඉදිරි කටයුතු ඔයාගේ ජීවිතේ වෘත්තීය ගමන ඒ වගේම දරුවන්ගේ කටයුතු මේ හැම දෙයක්ම හිතන පතන විදිහටම සර්වසාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මොහොතක් සුසීරේෂා අයිබෝවන්. ඔසන්ට thank you මේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට මගේ The Youth Space හිතවතුන් හැමදෙනාටම.
ඉතින් යාළුවනේ ඕගොල්ලන්ගේ ජීවිතයටත් වටිනාකමක් එකතු කරන මේ වගේ වීඩියෝස් දිගටම නරඹන්න මේ channel එක subscribe කරන්න. Vale a pressão, mina linda, perigosa, rouba meu coração. Vai quicando, vai jogando, não perde a razão no batidão, no batidão.